පින්නතුනි මේ යන ගමන ධර්ම ශ්‍රවණයට ප්‍රථම සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ, තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕනේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඇතිනේ දැන් ඔයත් හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ එක රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරෝන්ගේ දියණියක් ඉන්නවා. දියණිය සංසාරේ කරපු කුසල කර්මයක් හේතුවෙන් දියණියට පුළුවන්කම තියෙනවා ආපහු පිටිපස්සට ආත්ම 7ක් ගැන කියන්න. රජුරෝ ටිකක් දඩබ්බරයි සෙල්ලක්කාරයි. ඊට පස්සේ දියණිය කියනවා රජතුමනි ඔබතුමාගේ පහුගිය ආත්ම 7න් එකක්වත් නැහැ මනුෂ්‍ය ආත්ම භාව ලැබුවා. හැම එකක්ම තියෙන പ്രേත ආත්ම, හැම එකක්ම තියෙන තිරිසන් ආත්ම භාව. ඒ නිසා එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. හරි ඉක්මනට මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට, අපේ අම්මලා තාත්තලාට සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ආත්මේ පරිස්සම් කරගන්න. ඔක නිකම් පා කරලා අරින්න එපා. පින්නතුනේ සංසාරේ බල්ලෙක් බලලෙක් කියලා උපදින්න පුළුවන් නේ. සතෙක් සර්පෙක් කියලා උපදින්න පුළුවන්. මේ අකුසල කර්ම විපාක දෙන්න ගත්තාම මේ වගේ කෙලවරක් නැහැ, මේ වගේ නිමක් කොනක් නැහැ. දැන් අවුරුදු 28කට 30කට විතර කලින් ඔය පිළියන්දල පැත්තේ අපේ හිතවත් මහත්තයෙක් මට කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් බණවලට ගිහින් කියන්නලු මිනිස්සුන්ගේ කර්මයේ විපාක දෙන්න ආපුවාම ඒක සත්තු මිනිස්සු කියලා ભેදයක් නැහැ. ඔය ගෙදරක හදන අලියෙක් ඉන්නවා. පින්නතුනේ මේ අලියා වැඩකට කියලා කිරුවේ ඔය පන්සලක පෙරහැරක කරඬුවක් වඩම්මපු එක විතරයි. අලියා හදලා තියෙන්නේ හුරදලේට. දවසක් පින්නතුනේ පහළ ගඟකට දැන් මේ පැත්තේ අලියැත්තු ඉන්නවා. පහළ ගඟකට අරයි යනකොට ඒ කාලේ ටිකක් කොටා දෙන්න එහෙම ගන්නවනේ අලි. දැනුත් එහෙමයි. ඔය ට්‍රැක්ටරයක් හරි ලොරියක් හරි පටවගෙන කොට ලෝඩ් එකක් අදින්න නැති හින්දා ඇත් ගොව්වට සල්ලි දීලා කියලා දෙනවා මේ ඇතාලව්ව අද්දලා දෙන්න කියලා. මේ බොහොම පරණ කතන්දරයක්. පින්නතුනේ අර තිරසං සතා මද්ද හක්කට අරගෙන දතට හිර කරගෙන ලොරිය ඇද්දා. හැබැයි පින්නතුනේ ලොරිය රෝද ගලකට හිටලා ගල ලිස්සලා එක පාරම ලොරිය පල්ලහැට ගිහිල්ලා. අනේ අර ඇතාගේ මුළු හක්කම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. පින්නතුනේ කවදාවත් කොට ඇදපු ඇතෙක්ද? කවදාවත් වැඩක් ගත්ත ඇතෙක් නෙමෙයි. හැබැයි බුදුවරු උගන්වනව දේශනා කරනවා අහලත් නැති මං හිතන්නේ අරනේ කම්මං දල්හං කින්ති කරෝමි. මිනිස්සුන්ගේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු සංසාරේ කරපු අකුසල් කවදා හරි කොතෙන්ට හරි මොකක් හරි විදිහකින් එක්කහුව වෙලා ඒවා ගෙවලා දාන්න සිද්ධ වුණාම අපට කොහොම හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ තිරිසන් ආත්ම භාවයක් ලැබුවා කියලා එකක් නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවාය කියලා එකක් නැහැ. හැමදාම දිනපතාම අම්මලා තාත්තලා පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. දරුවෝ පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. මේ කියන හැම එකකින්ම තේරෙන අවබෝධ වෙන කාරණය තමයි ඔය සංසාරේ කොච්චර අපි පව් කරලාද කියන එක විතරයි. දැන් මේ අම්මලා තාත්තලා කියන්න බලන්න මොන දුකක් විඳිනවද ඔය ජීවිතේ. කවදා හරි සැපයි සාන්තයි හොඳයි කියලා ගත්ත තීරණයක් මේ වෙනකම් සතුටෙන් හිටපු දවසක් තියෙනවද? ජීවිතේ ගෙවන තප්පරයක් ගානේ ගෙවන මිනිත්තුවක් පැයක් දවසක් මාසයක් සතියක් අවුරුද්දක් ගානේ දුකෙන් දුකට පත් වෙනවා මිසක්කන් සැපතකට පත් වෙච්ච දවසක් තියෙනවා. පින්නතුනි ඔය තරුණ කාලේ ඉන්නකොට නම් මේවා වැඩි තේරෙන්නේ නැතුව ඇති. ඔකට ඉතින් අවුරුදු 35 40 පෙන්නට පස්සේ තමයි වෙනස් වෙනවා කියලා තේරෙන්නේ. ඒ නිසා අපි උත්පත්තියෙන් ජාතියත් එක්කම ජරාව කැටි වෙන මිනිස්සු. මම මේ කියන්නේ අර අපේ ගංගේවල් වල ඉන්නව නේද ඔය අතන මතක් වෙන්නේ දිහාවලාවයි කියලා. අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නව නේද?
බලන්නකො පින්නතුනේ සමහරව ඉඩ කඩන් එක්ක එහෙම එල්ලෙන්න ගත්තාම අයිතින් ජාතිවත් අතාරින්නේ නැහැ. ඒ සමහරව කියනවනේ අපිට නැත්තම් ඒ උන්ටත් ඕනේ නැහැ කියලා. පුදුම වෛරකින් පෙළෙන්නේ. පුදුම තරහවකින් පෙළෙන්නේ. හොද්දට මතක තියාගන්න. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. හොද්දට මතක තියාගන්න. මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේකේ හරි මේ පොඩි කාලයක් වෙනතුන ඉන්න තියෙන. කවුද දන්නේ යනකොට කෙලවිලා ගියොත් එහෙම මැරලා වැටෙනවා. සුටුස් කාලා මේක ඉවර වෙනවා. ඊළඟ තප්පරේ හරි අවිනිශ්චිතයි. ඊ අම්මා කෙනෙක් කතා කරනවා දැක්කද අර කොල්ලෙක් ගඟට පොල් ගහක් කඩන් වැටලා ඊයේ පෙරේද. වෙනතුනේ මේ බයිසිකලේ ඉන්නකොට හැමදෙරෝනේ පොල් ගහක් කඩන් වැටලා. දෙකට මැද්දේ කැඩලා කොල්ලා. මොනවාද වෙන්නේ නැත්තේ? මේ ලෝකේ ඕනම දෙයක් ඕනම විදිහකට වෙන්න පුළුවන්. මතක තියාගන්න. කවදාවත් මේ ලෝකේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ. කවදාවත් මේ ලෝකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේවා පින්නතුනේ හරි අවිනිශ්චිත ජීවිත. මේවා හරි අහම්බෙට යම් දේවල් සිද්ධ වෙන ජීවිත. මේ අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුල මේ ජීවිත කාලය තුල අපේ යුතුයකමක් තියෙනවා. පළවෙනි එක සබ්බ පාපස්සකරණ. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව උන්වහන්සේලා උගන්වනම සියලු පව් නොකළ යුතුය. හොඳට මතක තියාගන්න. පින්නතුනේ සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය බුදුවරු උගන්වන. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. වග බලා ගන්න. මතක තියාගන්න. එක අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. වග බලා ගන්න එක වැරද්දක්වත් වෙන්න දෙන්න එපා. එක වචනෙන් සංසාරේ දිග්ගැසෙන. එක ක්‍රියාවකින් මුළු මහත් සංසාරෙම දුර යන. විමුක්තිය ඈත් වෙනවා. නිර්වාණය ඈත් වෙනවා. අපේ තරුණ මහතුරු විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. වෙනතුනේ මේ කියන හැම වචනයකටම කවදා හරි වග කියන්න වෙනවා. පැහැදිලිද මං කියන්නේ? අපි කරන හැම දෙයකටම කවදා හරි වග කියන්න වෙනවා. අර බුදුරු ගන්න මේ භාසතිවා කරෝතිවානේ. යමක් කියයි නම් හෝ කරයි නම් ඒක තමයි පින්නතුනේ පෞද පින්ද කියන එක තීරණය කරන්නේ.